හරි රෝනේ සාදරයෙන් පිළිගන්නවා YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වා අර සිස්ටම් එකට කොහොමද ට්‍රේඩ් ගන්න කියලා. ඉතින් මේකෙදි මතක තියාගන්න දැන් ඔයාලට මම කියලා දෙන්නම්. ඔයාලට මේකෙදි හොඳ ඇනලයිස් එකක් තියෙන්න ඕන. නැත්නම් හොඳ ඇනලයිස් එකක් තියෙන්න ඕන. ඇනලයිස් එක හොඳයි කියන්නේ දැන් ඔයාලට මොකක් හරි ස්ට්‍රැටජි එකක් තියෙන්න ඕන. ඇනලයිස් එකක් තියෙන්න ඕන. දැන් මෙතන මෙහෙම ගන්නම් මම. ඔයාලට පේනවාද මෙතන risk reward ratio කියලා තියෙනවා. එතනද risk reward ratio කියන එක 2 කියලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතනදී ඔයාලා මේ tools ඔයාලනේ එකට 2 කියලා කියන්නේ 1 to 2. එතකොට මේ එකට 2ක් තමයි මේ. හරි. ඉතින් ඔයාලට පේනවා 1 to 2 තියෙන්නේ. ඒ කියන්නේ මේ වගේ ඔයාලා දැන් ඩොලර් 10ක් මේ ට්‍රේඩ් එකට දානවා නම් ඔයාලට මෙන්න මේ එන්ට්‍රි පොයින්ට් එක මේකනේ. මෙතනින් තමයි එන්ටර් වෙන්නේ. එතකොට මේක ඔයාලා දාන්නේ සෙල් ට්‍රේඩ් එකක්. එතකොට මේක බයි ට්‍රේඩ් එකක්. මේක බයි වුණොත් මාකට් එක මෙන්න මේ විදියට මේ මාකට් එක බයි වුණොත් එහෙම ඔයාලා ලොස් වෙනවා. සෙල් වුණොත් එහෙම ඔයාලා ප්‍රොෆිට් වෙනවා. හරි. එතකොට ඔයාලට පෙරදුනොත් මේක එතන ඩොලර් 10කින් දානවා කියලා ඔයාලා පෙරදුනොත් ඩොලර් 10ක් නැති වෙනවා. දිනුවොත් ඩොලර් 20ක් හම්බ වෙනවා. හරිද? ඒක එහෙම. ඊට පස්සේ මේ අනිත් එක මේක මම ඔයාලට දාලා බලන්න මෙහෙම. හරි. මේක වලට පේනවා අර පැත්තට වගේම දිනන පැත්තට සමාන ස්ටොප් ලොස් එක වගේම ටේක් ප්‍රොෆිට් එකට සමාන තුනකින් තමයි තියෙන්නේ. කියන්නේ මෙතනදී මේක ඇවිල්ලා 1 to 1. හරි. මේක 1 to 1. කියන්නේ මේ පැත්තට මේකක් දාන්න ඩොලර් 10න් කියලා හිතන්න. මෙහෙම ගිහිල්ලා මේක සෙල් ට්‍රේඩ් එකක් දාන්නේ. මෙහෙම ගිහිල්ලා අප් පැත්තේ කියන අප් වුණොත් එහෙනම් මාකට් එක ලොස්. දෙන්න අප් වුණොත් මාකට් එක ලොස්. මෙතෙන්ට આવොත් මාකට් එක මෙතෙන්ට આવොත් එහෙම අපි වින්. හරි. එතකොට මෙතනදී මතක තියාගන්න එකට එකයි හම්බෙන්නේ. එකට එකයි හම්බෙන්නේ. එතකොට පෙරදුන ඩොලර් 10ක් නැති වෙනවා. දිනුවොත් ඩොලර් 10ක් හම්බ වෙනවා. හරි. එතකොට මේ විදිහට දෙකක් තියෙන්න ඕනේ. හිතන්න දැන් මාකට් එක මෙන්න මේ විදිහට අප් එකට යනවා. හරිද? එසේ මේ විදිහට මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. හරිද? එතකොට අපි හිතනවා මෙන්න මේ විදිහට මම උදාහරණයක් කියන්නේ මෙන්න මේ සෝන් එකට ආපුවම මාකට් එක ඩවුන් වෙයි කියලා හිතනවා. හරිද? එතකොට අපි මේකෙදි කරන්නේ අපි මේකෙදි දැන් ප්‍රධාන අපේ ප්‍රෙඩික්ෂන් එකේ තියෙන ඩවුන් වෙයි කියලා. හරිද? ඩවුන් වුණොත් මෙන්න මේ විදිහට ඩවුන් වෙයි කියලා හිතන්නකෝ. මේ විදිහට අප් එකට ගිහිල්ලා අපේ ට්‍රේඩ් එක මෙතනින් අරගෙන මේ විදිහට ඩවුන් වෙයි කියලා තමයි අපේ මෙච්චර දුර ඩවුන් වෙයි කියලා තමයි අපි හිතන්නේ. මේක තමයි අපේ ඇනලයිස් එක. හරි. මේ විදිහට ඇනලයිස් එකක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒක ඔයාලගේ ඇනලයිස් එක සාමාන්‍යයෙන් 1 to 2 වගේ ඇනලයිස් එකක් වෙන්න ඕනේ. නැත්තම් 1 to 1 වගේ හරි 1 to 1 වලට අඩුවෙන් හරි තියෙන ට්‍රේඩින් සිස්ටම් වලට මේක ගැලපෙන්නේ නැහැ. හරි. හොඳට මතක තියාගන්න 1 to 2 ඇනලයිස් එකක් තියෙන්න ඕනේ. නැත්නම් 1 to 1 වලට වැඩි ඇනලයිස් එකක් තියෙන්න ඕනේ. එතනින් එහා තමයි අපිට ප්‍රොෆිට් හම්බෙන්නේ මේ සිස්ටම් එකෙන්. හරි. මේක සාමාන්‍ය ඉන්ෂුරන්ස් එකක් වගේ තමයි වෙන්නේ. කියන්නේ
අපි හිතන්නේ නැති පැත්තට ගියොත් එහෙම අපි loss උත් නැහැ profit උත් නැහැ. හැබැයි අපි හිතන පැත්තට ගියොත් එහෙම අපිට profit එකක් තියෙනවා. ඒ නිසා මේක 1 to 2 අනිවාර්යෙන් තියෙනවා නේ මතක තියාගන්න. එතකොට අපි මෙතනදී පොසිෂන් එකක් ඕපන් කරනවා. වයිනස් වල දන්නවා ඇති ඔයාලා hedge mode එක. hedge mode එකේ දෙපැත්තට trade දාන්න පුළුවන්. ඔයාලා නැත්නම් මේක account දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එකක් Binance එකක් buy bit එක වගේ පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඔයාලා කොහොම හරි වෙන්න ඕන. දෙකම එක price එකකින්ම තමයි දාන්නේ. එකම amount එකෙන් තමයි දාන්නේ. එකම price එකෙන් එකම amount එකෙන් $10 නම් දෙකම $10ෙන් දාන්නේ. දැන් මේ විදිහට ඔයාලා sell rate එක දානවා. හරිද? තව market එක තියෙන්නේ මේක delete කරගන්න. market එක තියෙන්නේ මෙතන කියලා හිතන්න. හරිද? මේ විදිහට sell trade එකක් දානවා. දැන් අපි හිතන්නේ sell වෙයි කියලානේ. මේ විදිහට sell trade එකක් pending order එකක් දාලා තියෙනවා. මෙතනට buy වුණින් පස්සේ sell වෙන්නේ. 1 to 2 හරිද? මතක තියාගන්න එකට දෙකක් කම වෙනවා මේ trade එකට. එතකොට අපි ඒත් එක්කම දාලා තියෙනවා A entry එකෙන්ම right A entry එකෙන්ම buy trade එක. buy trade එකත් 1 to 1 හරි 1 to 1. එතකොට මේක මේ අපි දෙවෙනිට දාපු ඉන්ෂුරන්ස් ට්‍රේඩ් එක මේකට අපි කියන ඉන්ෂුරන්ස් ට්‍රේඩ් එකක් කියලා. එතකොට මෙතනදී මාකට් එක හිතන්න මේ විදිහට මාකට් එක අප් එකට මේ විදිහට මාකට් එක අප් එකට ආවා. පොඩ්ඩක් ඩවුන් වුණා. මාකට් එක අප් වුණා. හරිද? දැන් අපි හිතන දේ නෙවෙයි වෙලා තියෙන්නේ. තේරුණා? හිතන දේ නෙවෙයි වෙලා තියෙන්නේ. මාකට් එක අප් වුණා. එතකොට මොකද මෙතන වෙන්නේ? මෙතන වෙන්නේ මේ sell trade එක එම් පිටින්ම lost වෙනවා. අපි දාපු prediction එකට අදාළ පැත්තට දාපු trade එක lost. එතකොට මේ trade එක profit. මෙතන ගියන් පස්සේ profit වෙනවා. buy trade එක. එතකොට මෙතනදී අපිට $10ක් නැති වෙනවා. මෙතනදී $10ක් අපිට profit වෙනවා. එතකොට loss එක මෙහෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි even. even කියන්නේ loss උත් නැහැ profit උත් නැහැ. එකම මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් අපිට ඕන ට්‍රේඩ් එක බේර ගන්න. ඒ නිසා තමයි මෙහෙම දෙයක් පාවිච්චි කරන්නේ. හරි. මේ වගේ තැන් ඕන තරම් වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේක හිතන්න මේ දිරුණා කියලා. මාකට් එක ඔතෙන්ට යනවා. හරි. මාකට් එක ඔතෙන්ට යනවා. මාකට් එක උඩට මෙතෙන්ට යන්නේ නැහැ. අප් වෙන්නේ නැහැ. මාකට් එක විදියට ඩවුන් වෙනවා. ඩවුන් වෙච්චාම මේ sell trade එක sorry මේ buy trade එක මේක buy trade එක අපි දැන් direction එක හරිය අපි දාලා තියෙන පැත්තට තමයි මාකට් එක යන්නේ. එහෙම වුණොත් එන්නේ මෙන්න මේ price එකට එද්දි down වෙද්දි මේ buy trade එක lost වෙනවා. හරි. buy trade එක lost වෙනවා. sell trade එක profit වෙනවා. මේ හරියටම 1 to 2 මේ මෙතන අපි analyze කරපු දානට target ගත්ත trade take profit point එකට මාකට් එක આવොත් මේකට දෙයක් ගන්න. එතකොට මෙතන 10ක් වල loss. හරි මෙතෙන් දෙද්දි මම කියන්නේ මේ buy trade එක lost වෙනවා කියලා. ඊපස්සේ buy trade එක lost. මෙතනදී ඒක even එකක් වෙන්නේ. හරි. මේ buy trade එක lost වෙනවා. මේ sell එකෙන් $10ක් හම්බ කරලා තියෙනවා. ඉතින් එතකොට මෙතන price එක even. හැබැයි මාකට් එක මෙතෙන්ට වෙන්න ඕනේ. මෙතෙන්ටම ආපුවම තමයි අපිට තව 10ක් ඇඩ් වෙන්නේ. එතකොට මේ 10 අරපුවම අපිට profit එක 10. මම කියන්නේ සරලවම මම ඔයාලට කියන්නේ තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් ඔය විදිහට තමයි මේ ස්ට්‍රැටජි එකක් කියන්නේ මේ සිස්ටම් එක රන් වෙන්නේ. හරිද? මේ තමයි ට්‍රේඩ් දෙක දාන්න හෙජ් මොඩ් එක පාවිච්චි කරලා. ඉතින් මේකෙදී අවාසියක් තියෙනවා. පොඩි අවාසියක් තියෙනවා. ඒකත් කියන්න හිතන්න මාකට් එක මේ වගේ දෙයක් වුණා කියලා. ඒක නිසා හොඳම ඇනලයිසිස් වලට විතරක් දාන්න ඕනේ. සම ලොස් වෙන්නත් පුළුවන්. හරි. එතකොට මේක වෙන්නේ මෙහෙමයි. මාකට් එක මේ විදිහට අප් එකට යනවා. ආයෙ ඩවුන් එකට එනවා. හරිද? ඩවුන් එකට එන්න අපේ ටාගට් පොයින්ට් එක මෙතන තියෙන්නේ ටේක් ප්‍රොෆිට් එක 1 to 2 හම්බෙන්න. හැබැයි 1 to 2 හම්බෙන්නේ මෙන්න මෙතෙන්ට එනවා. මෙතෙන්ට එනවා මාකට් එක ආයෙ මෙතෙන්ට යනවා. අප් වෙනවා. හරි. එතකොට මෙතන වෙලා තියෙන්නේ මෙහෙමයි. මෙතන වෙලා තියෙන්නේ මෙතන දෙකම ඇක්ටිව් වෙනවා මෙතනදී. ඊපස්සේ මාකට් එක මෙහෙට එද්දි මේ දාලා තියෙන buy trade එක lost වෙනවා. හරි. ඉතින් buy trade එක lost වෙනවා. buy trade එක lost වෙද්දි ඒක මේ trade එක දැන් buy trade එකක් නැහැ. හරි. buy trade එක කැපිලා ගිහිල්ලා. ඒක ඉවරයි. ඊට පස්සේ මේ sell trade එක තියෙනවා හැබැයි. හරිද? sell trade එක profit එක තියෙනවා.
ඕන්න අපිට එතන ට්‍රේඩ් එක අයින් කරගන්න පුළුවන්. මොකද අපි අයින් කරන්නේ මෙතන ටාගට් කරන හින්දා. හරි. එහෙම අයින් කරන්න විදියක් නැහැ. ඒක නිසා මාකට් එක ආයේ අප් එකට යනවා. අප් එකට ගිහිල්ලා මේ ට්‍රේඩ් එක ලොස් වෙලා යනවා. ඒකට දෙකම ලොස් 10,000 20ක් ලොස්. ඉතින් ඒක වෙන්න පුළුවන්. මෙහෙම ගියොත් එහෙම මෙතෙන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට මෙතනදී ප්‍රොෆිට් එක හම්බෙලා තියෙනවා. ඊට පස්සේ ඕන දිහාක් ගියට ගමන්න මෙතන අපේ සිස්ටම් එකට මාකට් එක ගිහිල්ලා තියෙනවා. ඒතකොට මෙතන අපි වින් එක තියෙන්නේ. ඉතින් මෙහෙම දෙයක් වුණොත් තමයි අවුල. මෙතෙන්ට වදින්න නැතුව මාකට් එක පොඩ්ඩක් ඩවුන් වෙලා අප් වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනදී ඊවන් එකක් වෙන්නේ මේ ට්‍රේඩ් එක ලොස් ප්‍රොෆිට් වෙනවා. අපි ඩිරෙක්ෂන් එකට දාපු ට්‍රේඩ් එක ලොස් වෙනවා. හරි. අනිවාර්යෙන් මේක ලොස් වෙන්න නම් දෙකම ලොස් වෙන්න නම් මෙතෙන්ට ඇවිල්ලා මෙතන පොඩි ස්ටොප් ලොස් එකේ වැදිලා දෙවෙනි දාන ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් එක වැදිලා තමයි අප් යන්න ඕනේ. ඒතකොට දෙවෙනි දෙකම ලොස් වෙනවා. මං හිතනවා මං කියන දේ තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් එතකොට මෙතනදී තව දෙයක් කරන්න පුළුවන්. මෙතන හිතන්න ඔයාලගේ මේන් ඩිරෙක්ෂන් එකට ගත්ත ට්‍රේඩ් එක මේන් ඩිරෙක්ෂන් එකට ගත්ත ට්‍රේඩ් එක මෙතෙන්ට ආවා කියලා. එතකොට අපි අනිත් පැත්තට දාපු ට්‍රේඩ් එක ලොස් වෙනවා. එතකොට මෙතනදී දෙක බැලන්ස් වෙනවා. හරිද? ඉතින් මේ ට්‍රේඩ් එක අපි අල්ලන් ඉන්නවා. ඉතින් එතකොට කරන්න ඕනේ මේ බයි ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් එක මේ පල්ලෙහාට ගේන්න ඕනේ. හරි? බයි ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් එක මේකේ පල්ලෙහාට ගේන්න ඕනේ. එතකොට මෙතෙන්ට ආයෙ රිවර්ස් එකට ගියොත් ඒ කියන්නේ මෙතන මාකට් එක පල්ලෙහාට ඇවිල්ලා මාකට් එක ආයෙ රිවර්ස් එකට ගියොත් එහෙම මෙතනදී ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා ලොස් එකක් නැතුව. එතකොට මෙතන ලොස් එක විතරයි තියෙන්නේ. මෙතන ලොස් එකක් නැහැ. දෙවෙනි ලොස් එක නැහැ. එතකොට ඩොලර් 10යි ලොස් එකක් විදිහට අපිට තියෙන්නේ. මෙතනදී අයින් කරගන්න ඉඳලා මොකද මේ ට්‍රේඩ් එක ගන්න පොයින්ට් එකෙන්ම තමයි ස්ටොප් ලොස් තියන්නේ. අන්තිමේදී චේන්ජ් කරනවා මේ වගේ පල්ලෙහාකට ආවුහම ඊට පස්සේ මාකට් එක අප් එකට ගිහිල්ලා එන්ඩ් පොයින්ට් එක වෙදිච්චාම ඒ ට්‍රේඩ් එක ඊවන් විදිහට තමයි ක්ලෝස් වෙලා යන්නේ. මෙතන කලින් ලොස් ටච් එක විතරයි අපි ලොස් ටැග් විදිහට දකින්න පුළුවන්. ඉතින් ওই විදිහට මේක මැනේජ් කරගන්න පුළුවන්. මේ සම්පූර්ණ මේ සිස්ටම් එක පාවිච්චි කරන විදිය කිව්වේ. අපි මේ ක්‍රමයට ඉස්සරහට ඇනලයිස් මන් දෙන්න. හරි. ඇනලයිස් වල ට්‍රේඩ් වලට මේ විදිහට ගන්න පුළුවන්. මේක ගොඩක් වටිනා මේ සිස්ටම් එක. ගොඩක් වටිනා. ඉතින් පාවිච්චි කරලා බලන්න, ටෙස්ට් කරලා බලන්න. නම් වීඩියෝ එක ඉවරයි. හැමෝටම ජය.